සුබ දවසක් වේවා ඔබ හැමෝටම. ඉතින් යාළුවනේ ඔබ සම සාදරයෙන් පිළිගන්නවා පාරාට HSL YouTube channel එකට. අද අපි බලමු ටෙස්ටිං සීරීස් ටෙස්ටිං ලැම්ප් එකක් සාදාගන්නේ කොහොමද කියලා. මේක බොහෝ ප්‍රයෝජනවත් වෙන උපකරණයක්. මේ සම්බන්ධව ප්‍රවීණ ඉලෙක්ට්‍රොනික කාර් තාක්ෂණික නිලධාරීන් නම් බොහෝ හොඳින් දන්නවා. ඇත්තටම මම මේ දේ කරන්නේ ආධුනික තාක්ෂණ නිලධාරීන් වෙනුවෙන්. මේකෙන් අපිට පුළුවන් ඕනෑම ෂෝට් සර්කිට් තියෙන පරිපථයක් චෙක් කරගන්න. SMPS එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් ඕනම දෙයක් මෙම ලෑම්ප් එක හරහා මේ උපකරණය හරහා අපිට පහසුවෙන් පරීක්ෂා කරගන්න පුළුවන් කිසිම හානියක් නොවේ. ඉතින් යාළුවනේ කොහොමද බලමු අපි ඒක දැන් සාදාගන්නේ. මේක හරිම සරල පරිපථයක් තියෙන්නේ. ඒ සඳහා ඔබට අවශ්‍ය වෙනවා සංක් බොක්ස් එකක්. ඒක අපි අර නිවසේ වයරින් වලට ලබා ගන්න බොක්ස් එකක්. ඒක අපිට වෙළඳ පොලින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපට ඕන වෙනවා ප්ලග් බේස් එකක්. ඒක ඔබට කැමති විදියකින් ලබා ගන්න පුළුවන්. ඇම්පියර් 5 හෝ ඇම්පියර් 13. මම නම් මේ අවස්ථාවේ පාවිච්චි කරලා තියෙන්නේ මගේ ළඟ තිබිච්ච ඇම්පියර් 5 ප්ලග් බේස් එකක්. ඊට පස්සෙ අපට හෝල්ඩරයක් සවි කරගන්න පුළුවන් ප්ලේට් එකක් අවශ්‍ය වෙනවා. ඒකත් මම සාදාගත්තේ PVC බටයක් කපලා තමයි හදාගත්තේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා බල්බ් හෝල්ඩර් එකක්. ඊට පස්සේ වයර් කෝඩ් එකක් අපිට අවශ්‍ය වෙනවා. මේක හරිම සරල පරිපථයක් තමයි ඔබට තියෙන්නේ. මේ හරහා අපට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව අර මං කලින් කිව්ව පරිදි ඕනෑම ෂෝට් සර්කිට් 230 හා සම්බන්ධ කරන ෂෝට් සර්කිට් එකක් සහිත පරිපථයක් චෙක් කරගන්න. මේ තමයි සර්කිට් ඩයග්‍රෑම් එක මෙහි. ඒ ඩයග්‍රෑම් එක ඔබට අධ්‍යයනය කිරීමෙන්ම පේනවා මොකක්ද ඇත්තටම මෙහි මූල ධර්මය කියලා. ඔබට මේ ආකාරයට බල්බ් හෝල්ඩර් එක මෙම ප්ලේට් එකට දාලා සවි කරගන්න පුළුවන්. ඒක ඔබ කැමති ආකාරයකට සකස් කරගන්න පුළුවන්. මම නම් මේ ආකාරයට තමයි සකස් කරගත්තේ. ඔබට ඕක කැමති ආකාරයකට සකස් කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මෙම රූප රාමුවල ඔබට මේක සකස් කරගන්න ආකාරය පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ අතරේ මම පැහැදිලි කරන්නම් මේක ඇත්තටම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ෂෝට් සර්කිට් එකක් කියන්නේ උදාහරණ සරලවම කිව්වොතින් නිව්ට්‍රල් එකයි අර්ත් එකයි එකතු වෙලා තියෙන පරිපථයක් තමයි සරලව කිව්වොතින් ෂෝට් සර්කිට් එකක් කියලා කියන්නේ. ඇත්තටම SMPS එකක වුණත් මොනවා හරි උපකරණයක් පිච්චිලා එහි නිව්ට්‍රල් එක හා ලයින් වයර් එක, ලයිව් වයර් එක එකට සම්බන්ධ වෙලා තියෙනකොට තමයි ඒක ෂෝට් සර්කිට් එකක් විදියට අපි සලකන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එකක වුණත් එහෙමයි. ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් එකක් කොයිල් කම්බියක් උණු වෙලා හෝ කැඩිලා එකට එක සම්බන්ධ වෙලා නම් ඒක අර නිව්ට්‍රල් එකයි ලයින් එකයි එකට සම්බන්ධ වුණාසේ තමයි සලකන්නේ. ඇත්තටම මේක වෙන්නේ මෙහෙමයි. ඔබට දැන් මේක අර කලින්ම පැහැදිලි වෙලා ඇති සර්කිට් ඩයග්‍රෑම් එකේ මෙම ලයින් එක ඇවිල්ලා බල්බ් එකක් හරහා තමයි මේක වොට් 100ක 230ට පාවිච්චි කරන්න පුළුවන්. වොට් 100ක ෆිලමන්ට් බල්බ් එකක් තමයි අපි ලබා ගන්නෙ. වොට් 100 හෝ වොට් 100ට වැඩි. ඒ හරහා තමයි උපකරණය හා සම්බන්ධ වෙන්නේ. එතකොට වෙන්නේ ඇත්තටම අපි ප්ලග් එතන තියෙන ප්ලග් බේස් එක හරහා අපි උපකරණයට සම්බන්ධ කරනවා. ඒ උපකරණයේ ෂෝට් සර්කිට් වෙලා තියෙනවා නම් පරිපථය සම්බන්ධ වෙලා ලුහුවත් වෙලා තියෙනවා නම් ඇත්තටම ඒක එතෙන්දි කිසියම් ප්‍රශ්නයක් හෝ එක ගිනි ගැනීමකට හෝ තවත් උපකරණ හානි වීමකට ලක් නොවි අර බල්බ් එක හරහා ඒක ඉන්ඩිකේට් කරනවා. එකක් තමයි බල්බ් එක හරහා ඉන්ඩිකේට් කරනවා. අනිත් ඒ තමයි බල්බ් එක පත්වීම නිසා අර ෂෝට් සර්කිට් එක ලුහුවත් වීම. ඒ කියන්නේ ෂෝට් වෙලා තියෙන තැනදී තවත් එම උපකරණයට හානි සිදුවීම අවම කරගන්න අපට පුළුවන්. ඔබ පැහැදිලිව පේනවා ඇති. දැන් මෙතන මේ ඔබ අර කලින් දැකපු ඩයග්‍රෑම් එකේ ඒ දෙක ෂෝට් වෙච්ච ගමන් සාමාන්‍ය බල්බ් පරිපථයක් ලෙස පරිපථයට බල්බ් එකට විදුලිය ලැබෙනවා. ඒක නිසා බල්බ් එක ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මේ දේ තමයි වෙන්නේ. ෂෝට් වෙනවා කියන්නේ පරිපථය සම්බන්ධ වෙනවා. එතකොට බල්බ් එකට සාමාන්‍ය පරිදි විදුලිය ලැබෙනවා.
එතකොට බල්බ් එක ක්‍රියාත්මක වෙනවා. එම බල්බ් එක ක්‍රියාත්මක වීම හරහා අර පරිපථය ලුහුවත් වෙලා එහෙම නැත්නම් ෂෝට් වෙලා තියෙන ස්ථානයට සිද්ධ වෙන තියෙන කිසියම් හානියක් තියෙනවා නම් ඒක අවම කරගන්න අපිට පුළුවන්. ඇත්තටම මේ කාර්යය තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අපි මෙතෙන්ට හැමතිස්සෙම පාවිච්චි කරන්න ඕන වොට් 100 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයේ බල්බ් එකක්. මේ හරහා අපට ඕනනම් ඕනම දෙයක් චෙක් කරගන්න පුළුවන්. AC fuse එකක් එහෙම නැත්නම් AC බල්බ් එකක්, AC විදුලියෙන් වැඩ කරන බල්බ් එකක්, ඒ ආකි ඕනම උපකරණයක් අපිට මෙම හරහා ටෙස්ටින් ලෑම්ප් එකක් විදිහට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපිට මල්ටිමීටරේ නොමැති අවස්ථාවකදී ටෙස්ටින් ලෑම්ප් එකක් විදිහට හෝ මෙම උපකරණය පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ fuse එකක් චෙක් කරගන්න, ඊළඟට බල්බ් එකක් චෙක් කරගන්න, ඒ වගේ ඕනම අවස්ථාවකට අපිට මේක පාවිච්චි කරගන්න පුළුවන්. බොහෝ ප්‍රවීණ තාක්ෂණ නිලධාරීන් නම් ඔය ටීවී වල එහෙම නැත්නම් ඇම්ප් වල ලොකු සෙටප් වල පවර් පැත්ත සිද්ධ වෙන ෂෝට් වීම එහෙම නැත්නම් ක්‍රියාත්මක නොවීම සම්බන්ධ කිරීමේදී මෙම සීරීස් ටෙස්ටින් ලෑම්ප් එක හරහා තමයි බොහෝ විට පරීක්ෂා කරන්නේ. විට කිසි ප්‍රශ්නයක් නැහැ. පරිපථයේ කිසියම් ෂෝට් වීමක් ලුහුවත් වීමක් තියෙනවා නම් ෂෝට් මේ ටෙස්ටින් ලෑම්ප් එකේ බල්බ් එක පත් වෙලා අපිට ඒක පැහැදිලිව ඉන්ඩිකේට් කරනවා. අනිත් දේ තමයි අර පරිපථයට සිද්ධ වෙන තියෙන හානිය අරකින් අවම කරගන්නත් පුළුවන්. මම කලින් ප්‍රකාශ කරා වගේම මේ තියෙන මම සම්පූර්ණයෙන් වැඩනිම කරගන්නා ලද මේ උපකරණය අපි බලමු බල්බ් එකක් සම්බන්ධ කරලා මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපිට ඒකට අර කලින් කෝ වගේ CI වොට් පමණ හොයිට වැඩි 230ට දෙන ෆිලමන්ට් බල්බ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔබ ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියේදී අනිවාර්යයෙන්ම බෞද්ධ එකක් පාවිච්චි කරනවා. ඔබට හැකිනම් මෙම උපකරණය සාදාගෙන මෙම උපකරණය හරහා බෞද්ධ එකට විදුලිය ලබා දීලා බෞද්ධ එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සෝල්ඩරින් අයන් එක පාවිච්චි කරන්න. ඔබට මේක බෞද්ධ එක එහෙම නැත්නම් සෝල්ඩරින් අයන් එක වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තරම් ෆිලමන්ට් බල්බ් එකක් කියන්නේ සූත්‍රික ෆිලමන්ට් බල්බ් එකේ සූත්‍රිකාවක් කියන්නේ කිසියම් ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා. එතකොට 230 මේ සූත්‍රිකාව හරහා පැමිණෙද්දී යම් කිසි විදුලියේ වෝල්ටේජ් එකේ පාලනය වීමක් සිද්ධ වෙනවා. එම නිසා අපට අර වගේ බෞද්ධ එකක් වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්නත් ඔබට පුළුවන්. හොඳයි අපි දැන් බලමු මේකට විදුලිය ලැබලා දීලා කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මුලින්ම මම මේකට දීලා තියෙනවා සම්බන්ධ කරා බෞද්ධ එක මගේ. ඉතින් ඔබට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ එක හොඳින්ම රත් වෙනවා. ඊයන් හොඳින් උණු වෙනවා. ඒ බෞද්ධ එක අපිට කිසි ගැටලුවක් නැතුව මෙම උපකරණය හරහා පාවිච්චි කරන්න පුළුවන්. මෙම අවස්ථාවේදී අපි බෞද්ධ එක ලැබලා දීලා තියෙන්නේ බල්බ් එකක් කරා සීරීස්ව තමයි විදුලිය ලැබලා දීලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධ එක ඕවර්හීට් වීමකට ලක් වෙන්නේ නැහැ. නිසා බෞද්ධ එලිමන්ට් එක අපේ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. අපි දැන් බලමු 230ම ඇත්තම එනවද මේ පරිපථයට 230ම ලැබෙනවද කියලා. මල්ටිමීටරයක් ආධාරයෙන් චෙක් කරලා බලමු. ඔබට පේනවා ඇති වෝල්ට් 230ම AC වෝල්ට් 230ම මෙම පරිපථයෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ බල්බ් එක ගැලෙව්වට පස්සේ මේක 0 වෙනවා. වෝල්ටේජ් එක 0 වෙනවා. යලිත් බල්බ් එක ලබලා දුන්නට පස්සේ සවි කරාට පස්සේ වෝල්ටේජ් එකක් පෙන්වනවා අපිට. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මේ පරිපථය කියන්නේ ෂෝට් වීමකදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම දැන් මෙම ප්ලග් එක හරහා නිව්ට්‍රල් එකත් ලයින් එක ෂෝට් කරලා තියෙන වයර් එකකින්.
ඔබට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැහැ. බල්බ් එක හොඳින් දැල් වෙනවා. අපි නිවසේ මෙහෙම දෙයක් කරොත් අනිවාර්යයෙන්ම ගිනි ගැනීමකට ලක් වෙනවා. නැත්නම් ට්‍රිප් ස්විච් එක සර්කිට් බ්‍රේකර් ඕෆ් වෙනවා. එවැනි ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් මේ අවස්ථාවේදී බල්බ් එක පත්තු වෙලා මෙම පරිපථය ෂෝට් කියලා අපිට ඉන්ඩිකේට් කරනවා. ඒ කියන්නේ අපි මෙම ප්ලග් එකට සවි කරලා තියෙන කිසියම් ලුහුවත් වීමක් ෂෝට් වීමක් තියෙන උපකරණයක් නම් ඇත්තටම ඒ උපකරණේ තව දුරටත් හානියක් සිද්ධ නොවේ. බල්බ් එක පත් වෙලා ඉන්ඩිකේට් කරලා අපිට දැනුම් දෙනවා මෙම පරිපථය ෂෝට් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්ව අපි බලමු දැන් ෆෝන් චාර්ජරයක් කොහොමද මේකට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. සම්බන්ධ කරලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව ෆෝන් චාර්ජරෙත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් යාළුවනේ මම අද ඔබට ගෙනාවේ තවත් එක් වැදගත් වීඩියෝවක්. මෙම වීඩියෝව ඔබට හොඳ නම් වැදගත් යයි සිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට ස්තුතියි.